ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ඉස්සෙල්ලාම කියන්න ඕනේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ අවුරුද්දක එන අප්‍රේල් මාසේ කියන්නේ නිකන් අලුත් අවුරුද්දක් කියන්නේ එසේ මෙසේ නිකම්ම අතරින්න පුළුවන් දවසක් නෙවෙයි. ඔයාලා උනත් පත්තිඤ්ඤා දානවා, ආස්කුරු දානවා, ඒ වගේ ලොකු දේවල් කරනවා. ඉතින් ටෙච් එකේ අපි හිතුවා වෙනස්ම වීඩියෝ එකක් කරන් ඉන්නේ. ඒ කියන්නේ වෙනද අරන් ඉන්නේ අපේ channel එකේ ටෙක් වීඩියෝ. ඉතින් අද හිතුවා පොඩි එක්ස්පීරියන්ස් එකටත් එක්කම ලොකු වෙනස් වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මොකද්ද මේ වීඩියෝ එක? ඉතින් අපි ගාව තියෙනවා ආස්කුරු 100ක් තියෙනවා. ආස්කුරු එකක් දෙකක් නෙවෙයි මේ පාර යවන්න යන්නේ ආස්කුරු 100ක් එකවර යවන්නයි යන්නේ. ඉතින් අපි මේක කොහොමද කරන්නේ? ඉතින් අපි යවන අපේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලත් එක්කන් ෂෙයා කරගන්නවා. ඉතින් අපි වැඩි කතා නැතුව මේක හදන තැන ඉතින් ආස්කුරුට කොහොමද අපි එකපාර උඩට යවන්න යන්නේ? ඉතින් මොන වගේ දේවල්ද අපි පාවිච්චි කරන්නේ කියලා අපි බලමු. එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් අපි මෙන්න මේ විදිහට අපේ අහස්කූරු යවා ගන්න පුළුවන් විදිහට අපි පොඩි ලී වලින් පොඩි මේකක් හදාගෙන තියෙන්නේ. ඉතින් මේක හදාගන්න වීඩියෝ එකක් මම ඔයාලට පෙන්නන්නම්. මම හිතන්නේ කලින් පෙන්නුවා. ඊට පස්සේ අපේ අහස්කූරු ටිසිය මෙන්න මෙතන තියෙනවා. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා 6:24යි. ඉතින් අපි අහස්කූරු ටික මෙන්න මේකට සෙට් කරගමු. රෑ වෙද්දින් අනිවාර්යෙන් අපි රෑට තමයි මේ අහස්කූරු ටික යවන්න යන්නේ. මොකද රෑට තමයි ලස්සනටම අපේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්කන් අපිට බෙදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි අහස්කූරු ටික මේකට හයි කරගමු. හරි යාළුවනේ ඉතින් මේ වෙනකොට අපේ හරියටම මෙන්න මේ ලීවලින් හදාගත්තු සැකස්මට අපි මේ විදිහට අහස්කුරු 100 අපි මේ විදිහට හරි ගස්සගෙන තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ දැන් වෙලාව ඇවිල්ලා 6:45යි. ඉතින් අපි තව පොඩ්ඩකින් මේක පත්තු කරලා බලමු, ගිනි තියලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට අහස්කුරු 100ක් එකපාර යවද්දි මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අහස්කුරු ටික හදලා තියෙන්නේ. එහෙනම් ඉතින් තව පොඩ්ඩක් වෙලා යනකල් අපි ඉවසන් ඉමු. හරි යාළුවනේ දැන් වෙලාව රෑ 7යි. ඉතින් අපි දැන් මේක පත්තු කරන්න තමයි යන්නේ. ඉස්සෙල්ලා ඉතින් අපිට මේක උඩට නැත්තම් අපේ ආස්කුරුවලට මේ ලෑල්ල උඩට පෙට්‍රල් දාගන්න වෙනවා. ඉතින් මොකද මේක අවුලන්න එක ක්‍රමයයි තියෙන්නේ. මොකද එකපාර ඔක්කොටම අවුලන්න බැරි හින්දා අපි ඉස්සෙල්ලාම කරන්නේ මේක වටේටම පෙට්‍රල් වක් කරගන්නවා. ඉතින් යාළුවනේ දැන් තමයි වෙලාව අපි ආස්කුරු 100ටම අපි එකපාර ගිනි තියලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. अरे कमरे का वीडियो करो ना. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බලද්දී ඔයාලට තේරෙද්දි මේ වීඩියෝ එක ඇත්තටම සාර්ථක නෑ ආස්කුරු යවන වැඩිය කියලා. ඔව් යාළුවනේ මොකද අපි ආස්කුරු 100 එකපාරම යවද්දීම පොඩ්ඩක් පෙට්‍රෝල් වැඩි වුණා ලෑල්ලට. ඉතින් ලෑල්ලම ගිනි අරන් ඉරටුත් ඔක්කොම ගිනි අරන් පොඩ්ඩක් වැඩේ අසාර්ථක වුණා. සහ අපේ ප්‍රධාන කැමරාව ඔයා දැක්කින්ද ඇති කියලා මම හිතනවා. අපේ මල්ලි තමයි ප්‍රධාන කැමරාව අරන් හිටියේ. ඉතින් එයා
නියරම පල්ලහැට වැටුණා පිටිපස්සට යද්දී. ඉතින් එතනම වීඩියෝ එක පොඩ්ඩක් අංජබජල් වුණා. ඉතින් ඒක හින්දා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකකුත් දෙන්න ඕනේ හින්දා ඉතින් අපේ පළවෙනි දවස් අසහත් වුණාට අපි සැලුන්නේ. ඉතින් අපි දෙවෙනි දවසෙත් තව ආස්කුරු 100ක් ඔයාලට වෙනුවෙන් මරන් ආවා. ඉතින් ඒ වීඩියෝ එක සුපිරියටම කරා. ඉතින් මොකද කලින් වැරදි ඔක්කොම අඩුපාඩු හදාගෙන ඒක හැබැයි පොඩි වීඩියෝ කැල්ලක් ගන්න බැරි වුණා ආස්කුරු 100ට පත්තු කරන විදිය. මම ඉතින් ඔයාලට පත්තු කරපු විදිය කියන්නම් වීඩියෝ එක මැදදී. ඉතින් යාළුවනේ අපි ආස්කුරු 100 එකපාර පත්තු කරන්න කලින් ආස්කුරු 10ක් විතර අපි කලින් දාලා බැලුවා අපි කරන්න යන මේ වැඩේ හරියයිද කියලා දෙවෙනි දවසේ. ඉතින් අපි මෙදා කරේ ආස්කුරු ටික අර විදියටම තියලා අපි සැනල් ලණුවක් අරන් පෙට්‍රෝල් එකේ පෙඟෙව්වා. පෙට්‍රෝල් එකේ පොඟවලා තමයි අපි ලෑල්ල දිගේ තිබ්බේ. ඉතින් මොකද අනිවාර්යයෙන්ම පෙට්‍රෝල් හින්දා සැනල් ලණුව මේ කොනෙන් ගිනි තිබ්බාම එයා කොනට යනකල් ෂණිකව ඇවිල්ගෙන යනවා. එතකොට ඒක උඩින් ආස්කුරේ වෙටි බෙහෙත් තුල තිබ්බාම අපි ආස්කුර පත් වෙන හින්දා ඉතින් අපි ආස්කුරු 10 අපි තනින් තන තිබින්ද පොඩි වෙලාවක් ගියා මේ වීඩියෝ එකේදී. උනාට අපේ හිතුවටත් වැඩිය වැඩේ සාර්ථක වුණා. ඉතින් අපි ඒක හින්දා අපේ ආස්කුරු 100ම අපි සැනල් ලණුවක පාවිච්චි කරලා පෙට්‍රෝල් පොඟවලා අපි මේ විදියට යන්න තීරණය කරා. හරි යාළුවනේ ඉතින් අපි දෙවෙනි දවසෙත් ගෙනාපු ආස්කුරු බණ්ඩලේ ලෑස්ති කරගත්තා පත්තු කරගන්න. ඉතින් අපි බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපි ගත්තද අපි ඔයාලත් එක්කන් ෂෙයා කරගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ ඉතින් මම හිතනවා අපේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඒ කියන්නේ අපිට ගත්ත එක්ස්පීරියන්ස් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මෙන්න මේ විදිහට. ඉතින් ලයෝ දකින්නවා වගේ ෆීලින් එකක් නැහැ. නමුත් කොහොම හරි ඔයාලට අපි දැකිච්ච ෆීලින් එක පොඩ්ඩක් මම ෂෙයා කරගත්තා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් එන්ජොයි කරා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ කතාව අනිවාර්යෙන් කියන්න ඕනේ. අපි ආස්කුරු 100ක් යවන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. ඔයාලට ඇත්තටම ආස්කුරු 200ක් යවන්න සිද්ධ වුණා. ඉතින් මොකද පළවෙනි දවසේ ආස්කුරු භාගයට භාගයක්ම පත් වුණා. ඉතින් එකපාර යවන්න ෆීලින් එක ගන්න ඕන හින්දා දෙවෙනි පාර කරන්න උනා. අනික පළවෙනි පාරේ පොඩි ප්‍රශ්න වගේක් වුණා. ඉතින් ඒක මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අනිවාර්යෙන් අරන් එන්න. ඉතින් ආස්කුරු 200ක් කොහොම හරි යවුවා. ඉතින් ඊයේ ආපු වීඩියෝ එක තමයි ඊයේ හවස මේ වීඩියෝ එක ගන්න හිටියේ. ඉතින් මොකද ආස්කුරු යවුවට පස්සෙම අපේ වාසනාවටම කියන්නේ පස්සේ ආස්කුරු යවුවට පස්සෙම තමයි වහින්න පටන් ගත්තේ. ඉතින් ඒක හින්දා අවුල් මේ අවසාන වීඩියෝ එක ගන්න බැරුණා. ඉතින් අද තමයි ගන්නෙ. ඉතින් යාළුවනේ ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයා වීඩියෝ එක එන්ජොයි කරන්න අනිවාර්යෙන් පල්ලෑ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් අපේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැම්ම පළවෙනි දින ඔතපට subscribe button එකට touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේම වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් මම වෙනදා කරන්නේ සාමාන්‍යයෙන් කරන ටෙක් වීඩියෝ. ඉතින් අද තමයි සිංහල අලුත් අවුරුද්ද හින්දා පොඩි වෙනසකටත් එක්කම මේ ආස්කුරු 100ක් ආස්කුරු 200ක් යවන වීඩියෝ එකක් ඔයාලට අරන් ආවේ. ඉතින් මේ වගේ වීඩියෝ බලා ගන්න ඕන නම්
දැම්ම ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මතක ඇතුව notification bell එක all දාගෙන තියාගන්න. ඉතින් ඔයාගේ නොදන්න යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ Facebook page එකේ තියෙනවා, අපේ TikTok page එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවත් follow කරලා alert එකෙන් ඉන්න. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකත් එක්කම තවත් දවසක හම්බ වෙනකල් අදට මම සමු ගන්නවා. මම අකිල දුරංග.